දරුවනේ අපි අද කතා කරන්න යන්නේ 2024 අපේ සාමාන්‍ය පෙළ විභාගයට පෙර දී ඇති පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ දෙවෙනි ගාන. ගාන ගත්තොත් ABC ත්‍රිකෝණයේ BAC කෝණය ධන ACB කෝණය සමානයි අංශක 100කි. රූපයේ ලකුණු කර ඇති තොරතුරු අනුව BAC හි අගය සෑම. අපි ගානට යමු. අපි මුලින්ම ගානට යද්දී ගානේ දීලා තියෙන தත්ත්වය ගැන බලමු. මොකක්ද දීලා තියෙන්නේ? ඒකේ කෝණ දෙක එකතු අංශක 100ක් කියලා දීලා තියෙනවානේ. මෙතනදී අපි දන්නවා ත්‍රිකෝණයක් දීලා තියෙනවා. ත්‍රිකෝණයේ කෝණ තුන එකතු අංශක 180ක් කියලා. එහෙනම් අපිට එතනින් ගානට ගියොත් එහෙම BAC කෝණය ධන ACB කෝණය ධන CBA කෝණය සමාන අංශක 180යි කියලා. ඒ කියන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් කියන ක්‍රමය. ඒකෙදි ඊට පස්සේ අපිට BAC කෝණය ධන ACB කියන්නේ අංශක 100ක් කියලා දීලා තියෙනවා. ඒක පාවිච්චි කරොත් 100 ධන CBA කෝණය අංශක 180ක් කියලා එනවා. 100 අයින් වුණොත් එහෙම CBA කියන්නේ මොකක්ද? 2x නේ. එහෙනම් 2x සමානයි 100 අයින් වුණාම අංශක 80යි කියලා එනවා. අපිට ඊට පස්සේ x සමානයි අංශක 40ක් කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට BAC කෝණය නේද අහන්නේ. BAC කෝණය කියන්නේ දී ඇති දත්තවල හැටියට x. එහෙනම් BAC කෝණය සමානයි x සමානයි අංශක 40ක් කියලා අපිට අවසාන උත්තරේ ගන්න පුළුවන්.